අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ෆුඩ් ක්ලෑම්ප් එක ගැන. ඉන්ඩස්ට්‍රියල් සෙවින් මැෂින් එකක ෆුඩ් එක තප්පර ගානකින් මාරු කරගන්න පුළුවන් ඔයාලා ළඟ මේ ටූල් එක තියෙනවා නම්. මේ ටූල් එකට සිලින්ඩර් ආකාර කොටස් දෙකක්, දිගෑනයක් සහ ස්ප්‍රින් එකක් තියෙනවා. මේක මැෂින් එකට සවි කරනකොට මුලින් මේ ඇනය කොටස දාලා ඊට පස්සේ මේ තියෙන පිළිවෙලට තමයි ඉතිරි කොටස් ටික අපි සවි කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවසානයේ තියෙන සිලින්ඩර් ආකාර කොටස ඇනයට තද කරගෙන යනකොට ඇනය මේ කොටසින් එළියට පනින්න දෙන්න එපා. මොකද මෙන්න මේ විදිහට අපි ඇඟිල්ලෙන් තද කරන නිසා ඇඟිල්ල තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා ඇනය මේ කොටසින් එළියට එන්නේ නැති තරමට තද කරගන්න. මුලින්ම ෆුඩ් එක තද කරගෙන තියෙන ඇනය අපි ගලවලා ඉවත් කරගන්න ඕනේ. දැන් මම කලින් පෙන්නපු විදියට ක්ලෑම්ප් එකේ කොටස් ටික ගලවලා ඉවත් කරගන්නවා. දැන් අපි කලින් ඇනය ගලවලා ඉවත් කරපු තැනට මේ ක්ලෑම්ප් එකේ ඇනය දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කොටස දාගන්න ඕනේ. ඊට පස්සේ ස්ප්‍රින් එක අන්තිමට මෙන්න මේ කොටස දාගෙන තද කරගන්න. මුලින්ම මේක පාවිච්චි කරනකොට ෆුඩ් එක ගලවන්න සහ ෆුඩ් එක දාන්න ප්‍රෙස් කරද්දී ටිකක් තද ගතියක් දැනෙයි. නමුත් ටික දවසක් යද්දී ඔයාට හුරු වෙන්න පුළුවන්. ඔන්න දැන් ඔයාට පුළුවන් තප්පර ගානකින් ෆුඩ් එකක් ගලවගෙන ෆුඩ් එකක් හයි කරගන්න.